ඒක හැමදෙරේ ප්‍රශ්නය හැබැයි. තව අන්තිම ප්‍රශ්නේ හැමදෙරේ ටිකක් මෝඩ ප්‍රශ්නේ නට මට අහන්න ඕනේ කියලා හිතෙනවා. අර ආහාර ගන්නකොට ප්‍රත්‍යාවේක්ෂ කළා ගන්න කියලා කියනවනේ හැමදෙරේ. ඒ කියන්නේ මේක නිවන් මාර්ගය සඳහා කියලා. ඒ කියන්නේ මම ටිකක් අර රස කෑම කේක් එහෙම කන්න ආස කෙනෙක්. ඉතින් අර ඒ වගේ දෙයකට ඉතින් අපිට ප්‍රත්‍යාවේක්ෂ කරන්න බැහැනේ කේක් ಜಾති හරි අතුරුපස හරි. ඒ කියන්නේ වෙන ඒ වගේ දෙයක් අපිට අත්‍යවශ්‍යම කෑම නෙමෙයිනේ 아무දෙනේ. ඒ වගේ දේවල් වලට කන්න තියෙන ආසාව කොහොමද? කියන්නේ කේක් වර්ග කන්න තියෙනවා පොඩි ආසාවක් ඒක නැති කරගන්න හරි ඒක අඩු කරගන්න ක්‍රමයක් තියෙනවද කියලා. ආශාවල් කියන ඒවා තියෙනවා තමයි මිස් දැන් අතට දැන් අපි හිතමු සියලු ආශාවල් ප්‍රහාණය කළ නෙමෙයි නිවන් මාර්ග වඩන්නේ. දැන් මේ ආශාවල් තියෙද්දි අපි කරන්නේ මෙතන විස්කම්මන ප්‍රහාණය ඉස්සෙල්ලා ගන්නෙ. විස්කම්මන ප්‍රහාණය කරගෙන ඔබතුමිය අහන සමුච්ඡේද ප්‍රහාණය අහන්නේ. දැන් මේ ධානය වැඩිමෙන් කරන විස්කම්මන ප්‍රහාණය. විස්කම්මන ප්‍රහාණය කරන ධානයේ ඉඳගෙන විදර්ශනා කරන තමයි සමුච්ඡේද ප්‍රහාණය. සම්පූර්ණ සාමුළු ප්‍රහාණය කරගන්නේ. ඒතර ඒකට අර අවබෝධයෙන් ආහාරයෙන් යම් කිසි ප්‍රමාණයක් අඩු වුණා නම් ඒක හොඳයි. අනිත් එක තමයි දැන් ඔය කේක් කෑල්ලක් කන්න හිතුණා, බිස්කට් එකක් කන්න හිතුණා, ඔය වගේ ඒවල් ශාරීරික දැන් අපි දැන් භාවනා කරන යෝගියෙකුට ප්‍රණීතියෙන් දන් දෙන කියලා තියෙනවා. දැන් ඔබතුමීගේ ප්‍රණීතිය වෙනතර මේ කේක්. ඒක තමන්ගේ ප්‍රණීතියේ තියෙන දේ ප්‍රණීතව දන් දුන්නා ප්‍රණීතිය වෙලා ප්‍රීතිය නැගෙන ගන්න ඕන. හිතේ ප්‍රීති සුඛ. ඒක ප්‍රණීතියෙන් දන් දෙන්න කියලා තියෙන එකයි. ඒක තමයි මේ කෑම රසවත්ව දුන්නම් මොකද හිතේ ප්‍රීතියක් සුඛයක් නැගෙන ගන්නවා. ඉතින් ඒ හිතේ තියෙන ප්‍රීතිය සුඛය ලෞකිකයි. හැබැයි ලෞකික උනාට අන්නේ ප්‍රීතිය සුඛය ඕන. ඒක අපි ඉමෝෂනල් ෆ්‍රීකවෙන්සි chart එකෙන් ගත්තොත් ඒවර 500 600 ඉන්න කියලා ධානය වලට කලින් කියන්නේ නොකිය කියන්නේ. වැටෙනවද දන්නේ? දැන් බැලලාත් භාවනා කරනකොට ප්‍රණීතියෙන් දන්නේ නැහැ. දැන් මොකද කෑම මේ රහ නැහැ. දැන් මොකද වෙන්නේ? ඔන දේශයෙන් බැන බැන ඉන්න. ඒතර මොකද ඉමෝෂනල් ෆ්‍රීකවෙන්සි chart එක පල්ලෙහාට වැටෙනවා. පල්ලෙහාට නම ධානය වඩා ගන්න අමාරුයි. ඉතින් ඒක තමයි තමන්ට පුළුවන් විදිහට ඒ ආහාරය පිළිබඳව බලන්න. ඉතින් දැන් මොන හරි තියෙන තමන් කැමති කේක් වර්ගය අරන් ඒක මරන් විදර්ශනා කරන. ඒකම කන්න තව ටිකක්. වැඩිපුර කකා බලන්න. බලන දැන් ටික දවසක් යනකොට තේරෙන්නේ මේක ඇතුලේ මොකක්ද නැහැ නේනම් කියලා. එකක් තමයි තව ඔය කේක් අපි ගොඩාක් කිලෝ 2-3ක් ගන්න එක දිහට කාලා බලන්න. ඒකත් එක්තරා විදර්ශනාවක්. බලවම තේරෙනවා මේක ඇතුලේ මොකක්වත් නැහැ. දැන් මුළු දින අහකට තියෙන කාලා ටිකක් ගියාට කන්නත් එපා වෙනවා. සමහර වමනෙත් යන්න පුළුවන්. කිලෝ දෙකක් තරම් ඉලා කාලා බලන්න. එතන මම මෙච්චර මේ ප්‍රණීතියක් තිබුණා නම් මේකේ දැන් දැන් තාමත් ඒ ප්‍රණීතිය තියෙන්නේ බෑ. දැන් ප්‍රණීතිය දෙන්නේ මොකද? මන ධම්මෝලේ. කේක් වල ඕවා නැහැ. දැන් සමහර කටේ කේක් දැක්කම මත වමනෙන කටි ඉන්නවනේ. දැන් පුතුමේ රහයෙන් කන එක අනික කෙනෙක් වමනේ යන්න පුළුවන් දැක්කාම. ඒතර කේක් කෑල්ල ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා හවුත් එහෙම. ඒක දෙන්න උත්තරයක් නැහැ. එක එකනා දකින්න විදිය මත ඒව මත ගොඩනගාගත් ඒවත් එක තමයි දකින්නේ. වැටෙනවනේ. ඔව් වැටෙනවා හොඳට. කන ප්‍රතික්ෂේප කරනවා කියන වාක්‍ය කියනක නෙමෙයි කරන්නේ. ඇත්තටම දැන් මම මේ ඇත්තටම මම ජෙනුයින් කල්පනා කරන මොකද මම මේ කෑමේ බලාපොරොත්තුව. ඒ වාක්‍ය කියවට ඒකත් අර පීස් කියනවා වැඩක් වෙන ළඟට. ඇත්තටම මම මේ කන ආහාරය මොකද්ද මේ ආහාරයක් තියෙනවා ඒකට අයිති වේදනා සංඥා සංඛාර තියෙනවනේ. දැන් ඔය ගොඩාක් රටවල තියෙන අපිට වෙලා තියෙන එකක් තමයි තිත්තරහ මිරිස් රහ ඔය වගේ ඒවා අපි දේශේව කියලා ගන්නවා. පැණි රහ ප්‍රණීතේව කියලා ගන්න. එහෙම එකක් නැහැ. සමහර අය ඉන්න පැණි රහට විරුද්ධයි. තිත්තර කැමති. ඒක වෙලා තියෙන ඔය තියෙන ඔක්කොම සංඥා වේදනා නෙමෙයි. කාහට තහ තිත්තර රහ ඇඹුල් රහ ලුණු රහ මිරිස් ඔය ඔක්කොම ටික මොකද සංඥා. අන්නේ සංඥාත් එක්ක චන්දරාගයේ මැදිලා හදාගෙන තමයි ආස්වාද විඳින්නේ. ඒ බහුතරයක් ඔය පැන් රහයට කැමති තමයි. සමහර කට්ටිය තිත්තර රහට කැමති. ඒත් ඒවා පටිච්ච වෙච්ච විදිය මත ගොඩනගිච්චක් යන ඒවා තියෙනව නෙමෙයි. ඔන්නක තෝර ගන්න ඕන. ඔය දැන සංඥා. සංඥා දිගට පටිච්ච වෙන ගත්තොත් පටිච්චෙන් ආස්වාද හදනවා. දැන් පැන් රහ එකක් කනකොටම ආස්වාදෙන්නේ එහෙමයි. පැන් රහේ ආස්වාද තිබුණා නේ පැන් රහක සංඥාවක්. ඒ සංඥාවත් එක මොකද වෙන්නේ? රාගයෙන් මැදලා එවලෙම ආස්වාදය නිර්මාණය